එල්ලෝරුකුම් වනකම් කොහොමද ඉතින් ඔයාලට අද අපි හදන්න යන්නේ රසම රස රෙසිපි එකක්. මේක පාල් පායාසම්. ඉතින් අපි මේක හදන්න අවශ්‍යම ද්‍රව්‍ය තමයි මේ වර්මසිලි. ඉතින් මේකට කියන්නේ සේමියා කියලා. ඉතින් මේකේ වර්ග දෙකක් තියෙනවා. එකක් තියෙනවා රෝස්ටඩ් වර්මසිලි, අනිත් එක නිකන් එකක් තියෙනවා. ඉතින් ඔයගලන් කැමති එකක් ගන්න පුළුවන්. මොකක් ගත්තත් චුට්ටක් ඔයගලන් කබලේ බැදලා වගේ ගන්න ඕන. එතකොට තමයි රස. දැන් අපි හදන විදිය බලමු. දැන් මම මේම පෑන් එකක් ලිපේ තියලා මේකට එළඟි තෙල් චුට්ටක් දා ගන්නවා. ඉතින් එළඟි තෙල් නැත්තම් බටර් පාවිච්චි කරන්න පුළුවන් ඕගලන්ට. ඒකේ මම කජු ටිකක් දාලා කජු ටික බැද ගන්නයි හදන්නේ. මේ වෙලාවේ ඔයගලන්ට ප්ලම්ස් උත් එකතු කරගන්න පුළුවන්. අද මම එකතු කරගන්න නැහැ. කජු විතරයි එකතු කරගන්නේ. කජු ටික මේ විදියට හොඳට golden brown වෙනකන් පැදගෙන අපි මේක පැත්තකින් තියාගමු. දැන් ඒ පෑන් එකටම මම අර වර්මසිලි ටික ගත්තා. මේ ඔයගලන්ට පාට පේනවා ඇති. මේවා රෝස්ටඩ් වර්මසිලි. ඉතින් මේක රෝස්ට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. ඒ වුණාට මම තව ෂුට්ටක් රස වෙන්න මේක තව ටිකක් රෝස්ට් කරලා ගන්නවා. මේකට කියන්නේ සේමියා කියලා. ඔයගලන් මේක ඒ විදිහට කඩෙන් ඉල්ලන්නත් පුළුවන්. නැත්නම් සුපර් මාකට් වලත් තියෙනවා වර්මසිලි. ඒක ගෙනල්ලා මේ විදිහට රෝස්ට් කරලා ගන්න. ඉතින් මම මේක චුට්ටක් මේ විදිහට බැදගෙන මේකත් මම පැත්තකින් අරන් තියෙනවා. දැන් මේකට අපිට අවශ්‍යම වෙන්නේ සව්. මම මෙතන සව් ග්‍රෑම් 100ක් විතර හොඳට සෝදලා අරගෙන දැන් සව් ටික තැම්බෙන්න අවශ්‍ය ප්‍රමාණයට වතුර තියලා මම මේක තඹ ගන්නවා. ඉතින් සව් ඕගලන්ට පේනවා ඇති ඉක්මනට තැම්බෙනවා. ඒ නිසා වතුර මේ වෙලාවේ ඕගලන්ට අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. මට ටිකක් මදි නිසා මම තව දාගත්තා. සව් ටික මුලින්ම තැම්බෙන්න ඕනේ. මේ සව් එක්කම අපි අර වර්මසිලි ටික දැම්මොත් වර්මසිලි ගොඩාක්ම තැම්බිලා ඒ ටික කැඳ වෙන්න වගේ බලනවා. ඒ නිසා දැම්ම දාගන්න. සව් ටික තැම්බිලා ඉවර වුණාන් පස්සේ තමයි අපි වර්මසිලි එකතු කරගන්න ඕන. මට වතුර මදි නිසා මම තව ටිකක් දා ගන්නවා. ඉතින් පායාසම් එක ක්‍රමයට හදනවා. මුං ඇට කබලේ බැදලා මුං ඇට දාලා හදන්න පුළුවන්. හකුරු එකතු කරගන්න පුළුවන්. අද මම හදන්නේ පාල් පායාසම්. ඉතින් මේකේ කිරි, සව්, සේමියා ඒ ටික විතරයි මම එකතු කරගන්නේ. ඉතින් මේ විදිහට මගේ සව් ටික බැදිලා තියෙන්නේ. මම මේ වෙලාවේ අර බැදගත්තු වර්මසිලි ටික එකතු කරගන්නවා. එකතු කරගෙන මේ විදිහට තඹ ගන්නවා. දැන් අපි මේක ටිකක් තියමු තැම්බෙන්න. දැන් මේ විදිහට ඔයගලන්ට පේනවා ඇති මේක හොඳට තැම්බිලා තියෙන්නේ. ඔයගලන්ට චුට්ටක් එක අතින් අල්ලලා බලන්නත් පුළුවන්. දැන් මේ වෙලාවේ මම මේකට එකතු කරගන්නවා සීනි ටික. මම එකතු කරගන්නේ රතු සීනි. ඔයගලන්ට සුදු සීනි එකතු කරගන්නත් පුළුවන්. මම ලුණු චුට්ටකුත් එකතු කරගත්තා. දැන් මේක හොඳට සීනිත් එක දිය වෙන්න දෙමු අපි. ඔයගලන්ට සීනි වෙනකොට හකුරු එකතු කරගන්නත් පුළුවන්. ඉතින් මේක මං කිරි වලින්ම හදන නිසා මම මේ වෙලාවේ සීනි විතරයි එකතු කරගන්නේ. දැන් මේ විදිහට සීනි ටික හොඳට මේ දිය වෙලා මේක තැම්බිලා එනකොට මම එකතු කරගන්නවා ෆ්‍රෙෂ් මිල්ක්. මෙන්න මේ විදිහට මම ෆ්‍රෙෂ් මිල්ක් කෝප්ප දෙකක් විතර එකතු කරගන්නවා. ඉතින් ඔයගලන්ට අවශ්‍ය ප්‍රමාණයට මේක බලලා එකතු කරගන්න පුළුවන්. මොකද චුට්ටක් වැඩිපුර එකතු කරගන්න කිරියේම. මොකද ඉක්මනට මේක උකු වෙන්න බලනවා. මේ සව් ඉක්මනට කැට ගැහිලා උකු වෙන්න බලනවා. ගින්දරත් මේ වෙලාවේ හොඳට අඩු කරලා තියාගන්න. දැන් මම මේකට එකතු කරගන්නවා එනසාලට දෙකක් තලලා. ඉතින් අනිවාර්යෙන් එනසාල එකතු කරගන්න. හරිම සුවඳයි. දැන් මම කජු ටිකත් එකතු කරගත්තා. දැන් මේ විදිහට හොඳට මේක කලවම් කරලා දැන් අපි මේක උතුරනකම් වහලා තියමු. ළඟම ඉන්න නැත්තම් කිරි ටික උතුරලා යන්න බලනවා. දැන් මේක හොඳට තැම්බෙනකම් අපි වාලා තියමු. ඉතින් හරිම ලේසි හදාගන්න මේ විදිහට පායාසම්. ඔන්න මගේ පායාසම් එක දැන් රෙඩි. ඉතින් ඕගලන්ට රස බලන්න. රස බලලා මට කමෙන්ට් කරන්න. ඉතින් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න. ඉතින් අපි ආයෙමත් හම්බ වෙමු. எல்லோருக்கும் நன்றி வணக்கம்.